guys ඉතින් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා මගේ travel විස්සා YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මේ බලන හැටි මොකද්ද මම යාලා ගෙනල්ලා තියෙන වීඩියෝ එක කියලා. ඇත්තම කිව්වොත් ඉතින් මේක travel සම්බන්ධ වීඩියෝ එකක් නෙමෙයි. මේක ඉතින් මම ගොඩක්ම ගේන්න හිතුවේ ගොඩක් කට්ටිය ආසයි මගේ වීඩියෝ බලන කට්ටිය ආසයි Defender වලට. සාමාන්‍යයෙන් RC Toys වලට හැමෝම ආසයි. ඒකෙන් තමයි ඉතින් මම මේ වීඩියෝ එක විශේෂයෙන් ගේන්න හැදුවේ. මම මේ ඊයේ පෙරේද ගත්තා නම තමයි Defender එක. ඒ නම කිව්වොත් ඒකේ නම තමයි ZP-1006 කියන මොඩල් එකෙන් තමයි මේ Defender එක හදලා තියෙන්නේ. ඉතින් මේ Defender එක ගත්ත කොහෙන්ද කිව්වොත් මේක මම ගත්තේ ඔයගොල්ලෝ හැමෝම දන්නයි RC තින්තනයියව. ඉතින් මම එයාගෙන් තමයි මේ Defender එක ගත්තේ. එහෙනම් ඉතින් වැඩි විස්තර ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකේ අන්බොක්සින් පැත්ත. හරි ඉතින් මේ තියෙන ඔයගොල්ලෝ බලාගෙන හිටපු Defender එක. මේක තමයි ඉතින් ZP-1006 කියන්නේ. ඉතින් මෙතන තියෙනවා මේකේ ස්කිල් එක මේක 110 ස්කිල් එකේ මේ සයිස් මේ Defender එක. ඉතින් මේකේ තියෙනවා මේකේ GHz ගාන මේක 2.4 GHz ගානක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙනවා මේකේ අදාළ ඒකේ කැලි ටික. ඉතින් මෙතන තියෙනවා මේකේ ඉන්ක්ලූඩ් වෙන මේ ඔප්ෂන් ඒවා මේවා ටික. ඊට පස්සේ මේක පැයට කිලෝමීටර් 15ක කියනවා. ඒකේ ඒ වගේම මේකේ අනිත් පැත්තට ගියොත් මේ පැත්තට ඉතින් මාළු උදේ සලහන් කරලා නැහැ. ඉතින් Defender එකේ ෆොටෝස් ඒ ටික තමයි. අනිත් පැත්තට ගියොත් මේක ඉතින් කලින් ටිකම තමයි. තියෙනවා ඉතින් බාණ්ඩේ මෙන්න තියෙනවා ඉතින් ඕගොල්ලෝ මෙච්චර බල බල හිටපු Defender එක ඒක ගොඩක් ලොකුයි සාමාන්‍යයෙන් අතර ගත්තාම බරයි. එයාගේ box එකක් දීලා තියෙනවා. මෙන්න තියෙනවා ඉතින් මේකේ remote එක handle ගතියක් තියෙන remote එක. ඒ වගේම control panel එකක් දීලා තියෙනවා. control panel නේ ඔව් ඉතින් අපි මේකේ control panel එක ගත්තොත් මේකේ ඕගලන්ට පේන්නේ ඇති Defender වර්ගවල ඔව් HP Toys වල Defender වර්ග ෆොටෝස් ටිකක් තියෙනවා. තව ඉතින් මේකේ යන්න ඕන විදිහවල් ඒවා ඔක්කොම විස්තර තියෙන්නේ මේකේ. අනිවාර්යෙන් මේක ගත්තොත් කියවන්න මම නම් ටිකක් ඉතින් Defender පැදලා තියෙන හින්දා මට මේක ඕන වෙන ගන්න නැහැ. box එක ගත්තොත් box එකේ තමයි charger ඒවා ටික තියෙන්නේ. ඒක තමයි ස්ටිකර් පැක් එකක් ආවා. මම අපි ස්ටිකර් පැක් එක ගහලා තියෙන ඕගලන්ට පේනවද මේ ටික? ඕගලන්ට මේ හෙඩ්ලයිට් එක මේ ජීප් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මේ හෙඩ්ලයිට් එක තොන් කරලා පෙන්නන්න. අපි මේක ගත්තිම එතනට ගිහලා තමයි හෙඩ්ලයිට් එක ගහගත්තේ. RC දින්තරයියට ගිහලා තමයි හෙඩ්ලයිට් එක ගහගත්තේ. එහෙනම් ඉතින් ඕගලන්ට මේ ගැන වැඩි විස්තර මොනවද දැනගන්න තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මම ඒකට පුළුවන් වෙලාවට ඕගලන්ට මොකක් හරි උත්තර දෙන්න බලන්න. හරිද අපි මේ Defender on කරලා බලමු. ඊට කලින් මේකේ පැත්ත බලුවොත් එහෙම ඉස්සරහ වෙනවද මේ Defender එකේ ලාංඡනය කරලා තියෙනවා. සම මේ බොනට් එක ටික තියෙනවා. ඊට පස්සේ මෙතන පැත්ත බලුවොත් ඊට පස්සේ එක්ස්ට්‍රා ටයර් එකක් දීලා තියෙනවා. තව පොඩි කැරි වගේක් දීලා තියෙනවා. උඩ මෙහෙම. මේකේ යට පැත්ත බලුවොත් මේක 4 wheel truck එකක්. මේ 4 wheel Defender එක මේකේ ප්‍රෙස් කරාම මේ රෝද හතරම කැරගෙනවා. ඊළඟ මේ chassis ගලවගෙන ඉන්න ඕන ඔක්කොම කලින් එතන මෙතන දෙකයි එතන දෙකයි තියෙනවා. මේ හතර මේ පින් හතරක් තියෙන. ඒ පින් හතර ගලවන්න තමයි. හරි එහෙනම් අපි ගලවමු. මේ වගේ තමයි chassis බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයගලන්ට. ඔයගලන්ට පේනවද මේ? මොකද මෝටර් එකක් තියෙන්නේ මේකේ. මේක ඔන් කරලා බලමු. මේකේ පවර් බටන් එක උඩින් ටික තප්පර දෙකක් තුනක් ඔන් මේ ඔබාගෙන හිටියාම තමයි මේක ඔන් වෙන්නේ. දැන් එහෙනම් අපි ඔන් කරගෙන ඉවරයි. අපි දැන් පොඩ්ඩක් වහලා බලමු. ඉතින් අපි මේ පින් ටිකක් දාගනිමු. ඕගලන්ට ඉතින් මේ බලා ගන්න පුළුවන් උනේ මේකේ ඉස්සරහට ලයිට් දෙකක් තියෙනවා. මේ ෆ්ලෑෂ් ලයිට් එක තමයි ඕගලන්ට එන්නේ නැත්තේ. මේක එයට කියලා මොඩල් ගොඩකින් දාගන්න පුළුවන්. මේකේ පොඩි එකම චූටි වැරද්දක් මේ වැරද්දක් කියන්නේ අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි මේක හරවද්දි සාමාන්‍ය ඕගොල්ලෝ දන්නවා D90 කියලා Defender වර්ගයක් තියෙනවා. ඒකේ මෙහෙම මේක මේ සර්කල් එක කරකවද්දි ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් මේ සිග්නල් ලයිට් වැටෙනවා. මේකේම සිග්නල් ලයිට් වැටෙන්නේ නැහැ. මේකේ සිග්නල් ලයිට් මේ හදාගන්න වැටෙන විදිහට හදාගන්න ඕන. ඕගලන්ට අප්ඩේට් එකක් තියෙනවා. ඒකත් මේ RC චින්තන අයියා මේ කරලා දෙන්නම් කිව්වා.
එහෙනම් ඉතින් මේක ඉස්සරහා මෙහෙම තමයි පේන්නේ. ඊට පස්සේ මේකේ පිටිපස්සේ බ්‍රේක් ලයිට් ඒ ටික තියෙනවා. හරි එහෙනම් අපි මේක රිමෝට් එක ඔන් කරගෙන බලමු. රිමෝට් එකේ මෙතන ඔන් ස්විච් එක තියෙනවා. ඒක ඔන් කරගත්තාට පස්සේ මේක ලයිට් එකක් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ කලින් ඩිම් වෙලා තිබ්බ මේ ලයිට්ස් ඔක්කොම මේ ඩිම් වෙන එක නැති වෙනවා. මේක ඔන් කරගත්තාට පස්සේ ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මෙතන මේ තියෙන රතු පාට ස්විච් එකෙන් වෙන්නේ ලයිට් මේ වල ඒ කියන්නේ ලයිට් වල තියෙන කලර් එක වෙනස් වෙනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ට්‍රිම් කියලා එකක්. මේ ට්‍රිම් එකෙන් වෙන්නේ රෝද තියෙන ඇන්ගල් එක ටික ටික වෙනස් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතන තව තියෙනවා මේ ST ට්‍රිම් කියලා එකක්. ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් ටිකක් කරවක ගමන් මේ කාර් එක මේ ඉබේම යන්න ගන්නවා. ඒ කියන්නේ එක ස්පීඩ් වලින් මේක යන්න ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ස්විච් එක නැතුව මේක මේ පැත්තට කරකවද්දි මේ පැත්තට කරගෙනවා. ඊට පස්සේ ස්විච් එක දාලා මේ පැත්තට කරකවද්දි අනිත් පැත්තට කරගෙනවා. ඒකෙන් ඔයාලට පේන්නේ මේ ස්විච් එක දැම්මාම ඕගොල්ලන්ට මේ ඩිෆෙන්ඩරේ කරගෙන පැත්ත වෙනස් කරගන්න පුළුවන්. අපි ඒක ඕෆ් කරලා තියාගමු. හරි ඒකේ ඊට පස්සේ මේක ලයිට් ගන්නවා ගත්තොත් මේක ලස්සන ලයිට් එනවා මේක. ඊට පස්සේ ලයිට් තියෙනවා මේක ඊට පස්සේ ලයිට් ඕෆ් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ සුදු ලයිට් එකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ මේක විතරක් ගිය හැකි. ඊට පස්සේ මේ ඕෆ් කළා. ඊට පස්සේ මේව ඔන් ඔෆ් වෙන එක තියෙනවා. ඉතින් අපි අරකට දාගමු. මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේක අපි ගත්තේ ₹55000කට රුපියල් 55000කට වගේ මුදලකට ඕගොල්ලන් මේක ගත්ත හැකි. ඉතින් අපි මේකත් එක්ක පොඩි වටයක් කියමු. මේ වීඩියෝ එක නතර කරනවා. ඕගොල්ලෝ මේ වීඩියෝ හොදගෙන නම් අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක all කරලා මේ වීඩියෝ එක හොදගෙන නම් like එකක් එහෙම දාන්න. එහෙනම් අපි මේ වගේ තව අලුත්ම වීඩියෝ එකකින් වෙන දවසක හම්බෙමු.